සුබ දවසක් බොන්සයිත් මනෝ YouTube නාලිකාවත් එක්ක රැඳිලා ඉන්න යාළුවෝ සියලු දෙනාටම ඉතින් ඔන්න අද මම ගෙනත් තියෙනවා මගේ නාලිකාව හරහා කලින් පෙන්නපු ගහක් තමයි මේ ගහ. නාලිකාවත් එක්ක රැඳිලා ඉන්න යාළුවෝ සියලු දෙනාම දැක්කා මම කොහොමද මේ ගහ නිර්මාණය කරේ. ප්‍රධාන අතු ඇරෙන්න අනිත් අතු සියල්ලම කිසිම හැඩයකට පිළිట్లా තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා මම ඊට මාස දෙකකට විතර කලින් මේ ගහේ අතු කප්පාදුව සිද්ධ කරලා අතු කප්පාදුව සිද්ධ කරලා තමයි මේ වාදනය මේ විදිහට නිර්මාණය කරගත්තේ. මුල් කප්පාදුවත් සිද්ධ කරලා හරි ඉතින් අපි වැඩි කතා නැතුව මුලින්ම බලමු කොහොමද මේ ගහේ අතු කප්පාදුව සහ මුල් කප්පාදුව මම සිද්ධ කරගත්තේ කියන එක බලමු. හරි ඉතින් සියලු දෙනාම දැක්ක කොහොමද මම මේ ගහ මේ වාදනයේ හිටවගත්තේ කියන එක. ඉතින් දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉතාමත් ලස්සන ආකාරයෙන් අතු වර්ධනය වෙලා තියෙනවා වගේම අලුත් අතු ඇවිල්ලා තියෙනවා. එක කොලයක්වත් පිටලා තිබ්බේ නැහැ මම මේ ගහ හිටවනකොට. ඉතින් අපි බලමු දැන් මේ ගහේ අනවශ්‍ය අතු කීපයක් තියෙනවා. ඒත් එක්කම අවශ්‍ය අතු කීපයක් තියෙනවා හැඩ කරගන්න. ඒ අතු ටික හැඩ කරගෙන කොහොමද මේ ගහ ඉදිරියට අරන් යන්නේ කියන එක අපි බලමු. යාළුවනේ ඉතින් ටිකක් මේක පරිස්සමට කරන්න ඕනේ වැඩක්. මොකද අනවශ්‍ය අතු පමණයි අපි ඉවත් කරන්නේ. ඒත් එක්කම අනිත් සියලුම අතු ආපහු මේ විදිහට නිර්මාණය වෙන්න දෙනවා. ඒක නිසා ගහේ පත්‍ර සහ අලුත් ආපු අතු වලට හානියක් නොවන විදිහෙන් මේ වැඩේ කරගන්න ඕනේ. දැන් අපි බලමු යාළුවනේ මෙතනින් මේ අත්තක් තමයි මම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ අත්ත මෙතනින් එහාට ලොකු වර්ධනයක් නැහැ. ඒක නිසා අපි මේ අත්ත මුලින් කපලා මේ අත්ත අපි වර්ධනය කරගන්න දෙමු. අපි මුලින්ම බලමු කොහොමද මේ අත්ත කපාගන්නේ කියන එක. සියලු දෙනාම දැක්ක කොහොමද මේ ගහේ මම අතු කප්පාදුව සිද්ධ කරගත්තේ කියන එක. ඒත් එක්කම මේ ගහේ මේ වාදනය මම හිටව ගන්නකොට මේ ගහේ මුල් කප්පාදුව සහ අතු කප්පාදුව සිද්ධ කරගෙන තමයි හිටව ගත්තේ. කිසිම දැල්ලක්වත් කිසිම අත්තක්වත් තිබ්බේ නැහැ, කිසිම කොලයක්වත්. ඉතින් මාස දෙකමාරක් වගේ කාලයක් ඇතුළත මේ ගහේ අතු වර්ධනය වෙලා තිබ්බ අපිට අවශ්‍ය ආකාරයෙන්. ඉතින් ඒ අතු වර්ධනය වෙන්න දීලා මාස දෙකක් වගේ කාලයක් ඇතුළත තමයි මම මේ ගහේ නැවත වරක් මේ ගහේ අතු කප්පාදුව සිද්ධ කරගත්තේ. අනවශ්‍ය අතු විතරක්ම ඉවත් කරගත්ත අනිත් අතු සියල්ල ඒ විදිහටම තියලා. හරි ඉතින් බලමු අපි කොහොමද මේ ගහ වර්ධනය වෙන්න දීලා මාස දෙකක් වගේ කාලයක් ඇතුළත කොහොමද මේ ගහේ අලුත් අතු වෙන්නේ කියන එක. ඉතින් යාළුවනේ මේ ගහේ අලුත් අතු ආපුවම මම ඊළඟට මේ ගහේ අනිවාර්යෙන් වීඩියෝ එකක් කරනවා.
ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එතකොට කොහොමද මේ ගහේ වර්ධනය කියලා. වීඩියෝ සහ මෙවැනිම ඉදිරියටත් මම නිර්මාණය කරන වීඩියෝ බලන්න සහ මගේ පරණ වීඩියෝ බලන්න මගේ YouTube channel එක subscribe කරන්න කියන ආරාධනයත් කරමින් ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. මම බොන්සයි විත් මනෝ. සුබ දවසක් යාළුවෝ සියලු දෙනාටම.